හොඳයි දැන් අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන අද දවසේ ප්‍රධාන ආරාධිත අමුත්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය මහාචාර්ය ශනිකා හිරුඹුරේගම මැතිණියටයි මේ ගෞරවනීය ආරාධනය ඔබ හමතන්නට. अस्सलाम वालेकुम. तनवीर अकादमी अध्यक्षक सह पेरादीनी विश्वविद्यालये हिटपु आचार्य मौलवी इब्राहिम मतितुमनी एम अकादमी विधुवालपति मोहम्मद अजीम मतितुमनी विशेष आराधित अमुतन पैमिनी महाचार्य नजीम अशिक मुबारक मम उच्च अध्यापन आयतने समग्र වැඩ කරන ज्येष्ठ සහකාර ලේකම් නවාවි සහ මාව ඉතාමත් ආදරයෙන් පිළිගත් ෆහිම්යා ज्येष्ठ සහකාර ලේකම් තුමියනි ඇතුළු මුලසුනේහි සිටින අනිකුත් උගතුන් ගෙනුත් අද දින සාතික ලබා ගන්නා ශිෂ්‍යයන් සහ දෙමව්පියන් ගෙනුත් විශේෂ ආරාධිත අමුත්තන් ගෙනුත් අවසරයි. අද දින මෙහි පැමිණීමට සිටියේ මම නෙවේ මගේ මහත්මයා. නමුත් පොඩි අසනීපයක් සිටින නිසා ඔහුගේ හිතවත් රියාස් මහතාට කතා කර කිව්වා අසනීපය නිසා ඉන්න බෑ. ඒ නිසා මට කිව්වා යන්න. ඒ අයව අමතක කරන්න හොඳ නැහැ. යන්න කියලා. ඒ නිසායි මම අද මෙතෙන්ට පැමිණේ. නමුත් මම ඉතාමත් සතුටු වෙනවා මම පැමිණීම ගැන. මොකද මම මේ අකාදමිය ගැන හොඳින් දැනගත්තා. මහාචාර්යතුමා කිව්වා වගේ මටත් කියන්න දෙයක් නැහැ. මොකද මමත් බලාපොරොත්තු වූ සියලු දේම දැන් කියලා අවරයි. මම ඉතාමත් සන්තෝෂ වෙනවා අපි යම් කිසි ආයතනයක් දිහා බලන්නේ නිපදවන ශිෂ්‍යයන් මාතුන් දිහා බලලා. අද මේ අවස්ථාවේදී කතා කළ දේශනයක් දුන්න කෙනාට මම 100% ලකුණු දෙනවා. අපි ඉතින් ජීවිතේම ලකුණු දුන්න අය ප්‍රශ්න පත්‍ර හදලා ඉතාමත් කතාව හොඳින් දුන්න පමණක් නෙමේ මේ අඩංගු දේ ඉතාමත්ම වැදගත්. අධ්‍යක්ෂකතුමා කලින් දේ ගැන කිව්වා ඉතාමත් වැදගත්. ඒ වගේමයි මට හිතා ගන්න බෑ විරිඳු ගායනා කරපු ඒ ශිෂ්‍යයත් ඉතාමත් ඉහළින් මම දැකලා නැහැ ඒ වගේ කෙනෙක් මුස්ලිම් ජාතිකයෙක් එවැනි විරිඳු ගායනා කරනවා. මම හිතන්නේ යම් කිසි අවස්ථාවක රියස් මහත්මයාට පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිත් ඒ අයටත් ඒ වගේ දෙයකට සහභාගී වෙන්න කියලා. මොකද අපි කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම ආගම් සියලුම උත්සව අපි පවත්වනවා. ඒක අපි ආරම්භ කරා. ඒ වගේමයි අපි ශ්‍රී ලාංකිකයින් අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් මම ඉතාමත් සතුටු වෙනවා සිංහල බසත් දමිළ බස වගේම කතා කිරීම පිළිබඳව. මම හිතන්නේ සිංහල බස කතා කරොත් අපි අතර තියෙන ප්‍රශ්න ගොඩක් නැති වෙනවා. මම අවසනාවකට මට දමිළ භාෂාව කතා කරන්න බෑ. ඒ ගැන මම ගොඩක් දුක් වෙනවා. නැත්තම් ඊට වැඩිය මට තවත් වැඩ කරන්න තිබ්බා. ඇත්තටම අපි මේ ආයතනයේ තන්වීර අකාදමියේ ඉතාම වැදගත් වෙන්නේ මේකේ මේ දැනුමෙන් ආලෝකයක් ලබා දෙනවා. ඕනෑම කෙනෙකු ඉහළට යන්නේ තමන්ගේ දැනුමෙන්. අපි සියලු දෙනාම දැනුමෙන් තමයි අපේ රාජකාරී එදිනෙදා ගෘහ ජීවනය සියලු දෙයක්ම කරන්නේ. දැනුම තිබෙනවා නම් අපිට සියලු දෙනාම අනවබෝධයත් අඩු කරගන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ පළමු වරට මෙම සහතික ප්‍රදානය කරන මෙම 9 දෙනා මම හිතන්නේ ඒ දැක්ම තන්වීර අකාදමියේ දැක්ම සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින්ගේ අභිවෘද්ධිය උදෙසා ඒ වගේම සාමය සහ සහජීවනය කියන දේ ඉස්මතු කරගෙන යයි. එයින් කරුණාම්බුව ලැබෙන්නේ මෙම අකාදමියට. මෙම අකාදමියේ ආරම්භක විදුහල්පති වගේ දැන්ට වත්මන් අධ්‍යක්ෂකතුමා විශ්වවිද්‍යාලය කතිකාචාර්යවරයෙක්. මට ඒක තමයි මූණ ටිකක් පුරුදුයි.
පෙර දින විශ්වවිද්‍යාලය නිසා මම වැඩි දැකලා නැතුව ඇති. ඒක ඉතාමත්ම වැදගත්. මේ කතා දෙකමත් විරුදු ගායනාවත් ඉතාමත් ප්‍රශංසනීයයි. මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාලයේ ළමයි වගේම තමයි මේ අයත්. ඉතින් ඒ හා සමානව ඉතාමත් වැදගත්. අපි ශ්‍රී ලාංකිකයන් අපි මහසහක් සුළු කියලා අය නැහැ මෙතන. මෙතන ඉන්නේ ඔක්කොම ශ්‍රී ලාංකිකයන්. අපි හැමදෙනාගේම රට මේක. අපි මං හිතන්නේ මේ මහා ජාතීන් සුළු ජාතීන් කියන වචනේ අපි අයින් කරන්න ඕනේ. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික අය. මේක තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. මම කුඩා කාලේ මට හිටියේ එකම එක්කෙනයි අල්ලපු ගෙදර. ඒ අය මුස්ලිම් ජාතිකයින්. අපි බලාගෙන ඉන්නවා වටලප්පම් කන්න, සමෝසා කන්න. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා අපේ අවුරුද්දට කැවුම් කන්න. ඉතින් අපි හරියට එකමුතුව අපි හිටියේ. ඉතින් අපිට තේරුනේ අර කිව්වා වගේ සියලු දෙනාම මිනිස්සුયો, සියලු දෙනාගේම අපේ ඇඟවල් වල තියෙන දේ එකමයි. ඉතින් ඒ නිසා අපි මේ අඩදමර කරන්නේ. අපි සියලු දෙනාගේම හොඳ ගතිගුණ තියෙනවා. වැඩි හොඳ නැති ඒවාත් තියෙනවා. මට හොඳයි කියන එක තව කෙනෙක්ට නරක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම ආගමිකම නායකයින් කියන්නේ එකම දෙයයි. අර කිව්වා වගේ සාමය, සතුට, සියලු දෙනාම කැමති තමන්ගේ පවුල් සමග සතුටින් ජීවත් වෙන්න. හැමෝම කැමති තමන්ගේ පවුල සමග හවසට සතුටින් ජීවත් වෙන්න. ඒක හැමෝගේම අයිතිවාසිකමක්. ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනාම ඉහළට යන්න ඕනේ. අපිට පුළුවන් අපේ මේ අපිට ඉන්නේ මිලියන 19යි. ඒක අපිට ඉතාමත් සාර්ථක ලෙස සංවර්ධනය කරලා අපිට ඉන්න පුළුවන්. අපි සතුට වෙනවා. මම හැම කතාවකදම කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙමුත් විරෝධාර රණවිරුවන්ගේ ඍජු දායකත්වයෙමුත් අද අපිට සාමයක් ලැබිලා තියෙනවා. අපි ඒ සාමය ස්ථාපිත කරන්න ඕන අපි සියලු දෙනාම. ඒ නිසා අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ශිෂ්‍යයන් ගන්නකොට අපි මොනවද බලන්නේ? අපි බලන්නේ ශ්‍රී ලාංකිකයන්ද ඒ හා සමානව. ඒ නිසා මම නැවත වරත් ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම පිළිබඳව. මම හිතන්නේ මගේ මහත්මයාගේ හොඳ හිතවතෙක් රියාස් මහත්මයා. මම ස්තුතිවන්ත වෙනවා. මම දැන මේ ආයතනය ගැන දැනගන්න ලැබීම ගැන සතුටු වෙනවා. අපිටත් යමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් කරන්න පුළුවන් නම් මට වැඩිය බලවත් මහත්මයෙක් ඉන්නවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ. නමුත් අපිට සියලු දෙනාටම එක්කහුව වෙලා අපිට ශ්‍රී ලංකා වාසීන් අපි ඉහළටම යමු. අපි දැනුමෙන් ඉහළටම යමු. මම මේ විශේෂයෙන් මෙම අද සහතික ගන්න 9 දෙනාට සුභාශිංසන දෙනවා. ඔබ ජයම ජය වේවා. අපි සියලු දෙනාම අපේ රට ඉහළටම ගොස් අපි 1970 ගණන් වල හිටපු තත්වයටත් වඩා ඉහළින් යන්න ඕනේ. ඒ දවස්වල සිංගප්පූරුව උදාහරණයක් වශයෙන් ගත්තේ අපේ ලංකාව, අපේ රට. එච්චරකට අපි ඉහළින් හිටියා. අපිට නැවත වරක් ඒ තරමට යන්න පුළුවන්. අපි සියලු දෙනාම එක්ව නැගී සිටියොත්. ස්තුතියි.